අපේ ගෙදර අද උදේට කුරක්කන් කැඳ. ඉතින් එයාගේ කැඳ එකක් දුන්නා. මං චුට්ටක් නිමෙනකන් හිටියා. මං බොන්නෙද්දි ඒක තලපයක් වෙලා. ඉතින් ආයෙ උණු වතුර ටිකක් දාලා ලිපේ තියලා රත් කරලා කැඳක් වගේ ඔන්න හදාගත්තා. කැඳ එක හදද්දී අද පැණි රසට මුකුත් එකතු කළේ නැහැ. ඉතින් මේකට සීනි, පැණි, හකුරු, රට ඉඳි ම්ස් මේ ඕන දෙයක් එකතු කරලා රසට හදාගන්න පුළුවන්නේ. අද හදද්දි මම මුකුත් එකතු කරේ නැහැ. ඒ නිසා ඉතින් ඔන්න මේ වෙලාවේ මම හකුරු ටිකක් එකතු කර ගන්නවා. හරි. දැන් ඉතින් බොන්නයි තියන්නේ. හස්බන්ඩ්ට 21නේ සැලරි. ඉතින් එයා 23 වෙනිදා හවස ගෙදර එද්දී පහුවෙනිදාට බයික් එක සර්විස් දාන්න හිතාගෙන රුපියල් 15000ක් අරගෙන ඇවිත් තිබ්බා. ඉතින් සෙනසුරාදා එයා ඒක සර්විස් දැම්මා. නෝමල් සර්විස් එකක්. ඒකට රුපියල් 8000 ගාණක් වෙලා තිබ්බා. ඒ බිල් එක තමයි මම ඒ උදේම බැලුවේ. දෙන්නත් එක ලකලා ඇස්ති වෙලා මේ පාරට බහැලා ඉන්නේ ඉරිදා පොලට යන්න. එහෙනම් ඉතින් යමුකෝ මිනුවන්ගොඩ ඉරිදා පොලේ රවුමක් දාලා එන්න. මේ දවස්වල උදේ වුණත් ගිනි කාෂ්ඨක අවුව. ඉතින් එපා වෙනවා. ටක් ගාලා ගිහින් එමුකෝ එහෙනම්. මාර වැඩේ කියන්නේ අද අපේ බයික් එකේ හැන්ඩල් ලොක් වෙන්නේ නැහැ. සර්විස් දැම්මට පස්සේ මොකද මන්දා. නැද්ද? ලොක් නැද්ද? මිනුවන්ගොඩ ඉතින් හැන්ඩල් ලොක් කළා නැතා කියලා නැහැ. පොඩ්ඩ බැරි වෙන්න බෑ බයිසිකල් මිසින්. එතකොට ඉතින් දනට පිනට දුන්නා කියලා හිත හදාගන්න වෙනවා. හැන්ඩල් ලොක් වුණත් නැතත් හස්බන්ඩ් ඉතින් ඇඩ් කරන්නේ ලොක් වුණා වගේ තමයි. පොලට ආපුවාම ඉතින් ඔහොම තමයි සද්දේ. ওই තරමටවත් ඉතින් ഘോഷාව තියෙන්න ඕනේ. නැත්තම් ඉතින් ඒක පොලක් නෙමෙයි. මිනුවන්ගොඩ පොල කියන්නේ ඉතින් ටිකක් ලොකු පොලක්නේ. ඒ නිසා ඉතින් ගොඩාක් වෙළඳෝ ඉන්නවා. මේ ගෙඩි මොනවද? ලොකු සද්දකුත් තියෙනවා. මොකක්ද? මේ ගෙඩි මොනවද? අද පොලේ එළවලු මිල ටිකක් වැඩි. එහෙමයි කියලා ඉතින් නොකා ඉන්න බෑනේ. ඒ නිසා ඉතින් එළවලු ටිකක් ගත්තා. අද කරවල ගත්තේ නැහැ. ගිය මාසේ මීගමුවට ගිහින් ගෙනාපු කරවල ටිකක් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් ඒවා මට මේ සතියේට ඇති. ඒ හින්දා මේ සතියේ කරවල ගත්තා. හරි. පොලෙන් ගන්න තියෙන බඩු ටික අරගෙන ඉවරයි. එහෙනම් ඉතින් අපි යමු. හස්බන්ඩ් මාව දාලා රොකට් එක වගේ යනවා. යන් ටක් ගාලා මං හිතන්නේ බයික් එකේ හැන්ඩල් ලොක් වෙලා නැහැ. ඔයාලා දැක්ක නේද? මේ පොලේ නැති දෙයක් නැහැ. අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම මේ පොලට આવොත් ගන්න පුළුවන්. පහුගිය කාලෙම අපි මාසෙට තමයි ග්‍රොසරි අයිටම්ස් ගත්තේ. එතකොට මස් මාළු, එළවලු, කරවල, බිත්තර, කිරි ඒව තමයි අපි සතියක් ගානේ ගත්තේ. කන්ද උඩරටින් ගෙනාව පිරිසිදු ඇයි? මාව දාලා ආවේ බයිසිකලේ තියනද බලන්න. ඉතින් ඔන්න මේ අවුරුද්දේ ඉඳලා මම හිතාගත්තා හැම බඩුවක්ම ග්‍රොසරි අයිටම්ස් එළවලු කරවල මස් මාළු බිත්තර මේ හැම දෙයක්ම සතියට අවශ්‍ය ප්‍රමාණයට විතරයි ගන්න කියලා. 100යි කොට්ටවරු 75. අම්මා බැංකුවේ එන සෙනග. බලාගෙන
ඔන්න ඉතින් ඊට පස්සේ අපි ආව බෑන්ක් එකට. දැන් එදා හස්බන්ඩ් රුපියල් 15000ක් අරගෙන ආවනේ. මං හිතුවා මේ මාසෙට උපරිම වියදම් කරන්නේ රුපියල් 50000යි කියලා. ඉතින් ඒක අවශ්‍ය විදිහට වියදම් කරන්නේ නැත්තේ නැහැ. නමුත් මං හිතාගත්තා වියදම් කරන්නේ 50000යි කියලා. ක්‍රෙඩිට් කාඩ් එකට 5000ක් දාන්න තිබ්බා. ඔන්න ඒකත් දැම්මා. ඊට පස්සේ අපි ආවා ග්‍රොසරි අයිටම්ස් ටිකක් ගන්න මේ සතියට ෆුඩ් සිටියට. දැන් ෆුඩ් සිටියේ කවර දෙන්නේ නැහැනේ. ඉතින් මම බෑග් එක බයික් එකේ තියලා ගියා කවරයක් ගන්න උනා. ලොකු කවරයක් දැන් රුපියල් 5. ඔව් 07යි. දැන් ඉතින් ඊළඟට කෙලින්ම ගෙදර. හරි දැන් ගෙදරටත් ඇවිත් ඉන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මේ සතියට ඇති වෙන්න මම මොනවද ගෙනාව බඩු කියලා. ගිය මාසෙට ගත්ත බඩු වලින් කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මේ ටික මේ සතියට මට හොඳටම ප්‍රමාණවත්. පොළට ගියොත් අනිවාර්යෙන්ම මං ගෙන දෙයක් තමයි වට්ටක්කා. ලීක්ස් කැරටුත් අනිවාර්යෙන්ම ගන්නවා. බෝංචිත් ඉතින් කීයයි කිව්වත් ගොඩක් වෙලාවට ගණනවා. තලන බටුත් ගත්තා. තලන බටු කන්න හස්බන්ඩ් කැමති. ඊට පස්සේ මිරිස් ගත්තා. කීයටද උයන්නේ? දැන් උයන්න ගන්න. දෙහි ගත්තා. දෙහිත් අනිවාර්යයෙන්ම ගන්න දෙයක්. සලාද කොළ ගත්තා. දෙහි වලටයි සලාද වලටයි කරවිල කරලටයි ඇරුණුකොට ඉතුරු එළවලු ටිකට රුපියල් 1060ක් වුණා. ඉතින් මං කලිනුත් කිව්වේ මේ සතියේ එළවලු මිල ටිකක් වැඩි කියලා. ඉන්පස්සේ ඉතින් පොළගාවින් බිත්තර ගත්තා. මෙතන තියෙනවා චිකන් කිලෝ එකක්. දැන් ඔයාලට පෙන්නන්නේ මේ සතියේට මම ගත්ත ග්‍රොසරි අයිටම්ස් ටික. සීනි කිලෝ එකක් ගත්තා. කිරිපිටි එකක් ගත්තා. හයිලන්ඩ් අපි ගන්නෙ හයිලන්ඩ් තිබ්බේ නැහැ. ඊට පස්සේ උස්වත් එකේ මාස්මෙලෝ පැක් එකක් ගත්තා. මාරි බිස්කට් එකක් ගත්තා. මිරිස් ටික කොටා ගන්න බැරි වුණා. ඒ හින්දා මිරිස් කුඩු ගත්තා. ජෙලි පැකට් එකක් ගත්තා. ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි ගත්තේ. එහෙනම් ඉතින් ආයෙත් ලබන සතියේ අපි නැවත හම්බ වෙමු.